ඩැෆඩිල් කඩු පිටිය 79ක ප්‍රතිශතයක් ලබා ගන්නවා. නිපුණත්වයේ ප්‍රවීණයන් දෙදෙනෙක් මනාපය පළ කරද්දී අමල් ඇයි රතු සලකුණක් ඔබ ලබා දෙන්නේ? මම රතු ලකුණක් ලබා දෙන්නෙත් ලකුණු 7 ලබා නොදෙන්නෙත් මට ගායනය හරියට හැවුන්නේ නැති වුණොතින් තමයි. ඒක තමයි මගේ එකම අදිස්ථානය, එකම මගේ ජොබ් එක මේක. පිච් එකට සින්දු කිවීම සහ ඉතින් එයාට මොනේදී දේවල් පෙන්වන්න ඕනි දෙකින් එක මම දන්නේ නැහැ. මට ඕනි මගේ ඉස්සරහා ගීතේ ගායනා කිරීමම විතරමයි. ඒකෙදි මට ඇහුන්නේ නැහැ හරියට ගීතේ තිබුණේ ඔක්කොම එන්ඩින්ග්ස් වල ඔක්කොගෙම පිච් එක නෙවෙයි ඉන්නේ. ඉතින් ඒකින්ද මගේ ලකුණු 7 මම දුන්නේ නැහැ. ඒක තමයි මගේ ලකුණු 7 නොදී හිටියත් රතු, ගැහුවත් රතු. නිරෝෂා ඔබට එහෙම ප්‍රශ්නයක් නැද්ද? නෑ, ඇත්තට මට ශ්‍රුතිගත වීම වල චුටි දේවල් තියෙනවා. හැබැයි මං හිතනවා ඕවරෝල් ගත්තම ඩැෆඩිල්ට ලකුණු 7 දෙන්න පුළුවන් ගායනයක්. ඇයගේ තියෙන විශේෂිත වූ හඬ සහ ඇයට තියෙනවා මේ තරඟකාරිනියන් අතරින් වෙනස්ම විදිය හැඩයක් ගායනය තුළ සහ හරිම පවර්ෆුල් වොයිස් එකක්. ඒ කියන්නේ පුංචි මේ චූටියට හිටියට හරිම පවර්ෆුල් මේ දෙදරන්න ඇහෙන හඬ. ඒ කියන්නේ මටත් හිතාගන්න බෑ ඒ තරම් ලොකු හඬක් ඇතුලේ තියෙනවා කියන එක. සහ ඒ විශේෂිත වූ ඇක්සන්ට් එකයි ඒ සියලු දේවල්. අද මම හිතනවා මේ ගීතයට ගැළපුණක් කියලා. කලින් වතාවේ ගායනා කරපු ගීතයටත් වැඩිය ඇය නිදහසේ ගායනා කරා. මම දැක්කා පූචූටි ලස්සන කෙල්ලෙක් hina වෙවි සින්දුවක් කියනවා. ඉතින් මට එතනදී ඇයගේ තියෙන අර ඉරියව් වලට වැඩිය ඇයගේ හඬ ප්‍රබල වුණා කියලා එක තමයි මට දැනුනේ. ඒ නිසාම ලකුණු 7 දෙන්න. රුවන් කෙටියෙන්ම ඔබ හොයන අර පැකේජ් එක නිසාද ඔබ මේ මනාපය පළ කරන්නේ? ඒ පැකේජ් එක හදා ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා ඩැෆඩිල් දුවේ. අර කිව්වා වගේ නිරෝසමිස් ඔයාට හොඳ powerful voice එකක් තියෙන ඒ වාගේ තියෙන vocal cords ඒ cavity එක පිහිටලා තියෙන විදිය මම හිතනවා ඒක හොඳයි. දැන් ගායනයේ අඩුපාඩු හදා ගන්න. හැබැයි එක දෙයක් ඔයා ගන්න ගීතත් එක්ක මම දැන් විශ්ලේෂණය කරලා බලද්දි ඔයා පළවෙනි ගීතේ දෙවෙනි ගීතේ මේ තුන්වෙනි ගීතේ මේ වේදිකාවේ ගත්තාම ඒ ගන්න හැම ගීතයක්ම එන්ටර්ටේන්මන්ට් කරන එන්ටර්ටේන් එක තියෙන ගීත. එතකොට දුවේ ඔයා ඔය හිටගෙන ඔය ලෙවල් එකේ සිං කරලා හරියන්නේ නැහැ. අම්මේ තාත්තේ පුළුවන් නම් මේ දරුවව මේ තරගෙන් ඉදිරියට ගියොත් අඩුම ගානේ ඩාන්සින් ක්ලාස් එකට හරි යවන්න. මොකද ඇය ගන්න ගීත තනිකරම වේදිකාවේ එන්ටර්ටේන් කරන ගීත. අපි නන්දාමාලිනියන් වගේ අර එක තැන ඉඳලා ලස්සනට ගායනා කරන ගීත නෙමෙයි. මේ දුව ගන්නේ හරිම වේදිකාවේ හොඳට එන්ටර්ටේන් කරන්න පුළුවන් ජව සම්පන්න ගීත. එතකොට දුවේ ඔයා මයික් එකත් එක්ක ඔය හිටගෙන ගායනා කළා හරියන්නේ නැහැ. එතකොට ඒ පැත්ත ඔයා හදා ගන්න ඕනේ. එතකොට මම තව දෙයක් මගේ පර්සනල් දෙයක් තමයි සාරංග මම මේ සීසන් 3ේම මම එළියෙන්දලා මේක බලපු කෙනෙක් මම දැක්කේ නෑ මේ වයසේ මේ වගේ හඬක් තියෙන කෙනෙක් මේ කලින් තිබුණු තරඟාවලියේ හිටියා කියලා. මම දැකලා නෑ. එතකොට මම හිතනවා මේ තරඟකාරිය අපි ආරක්ෂා කරගන්න ඕනේ. මම හිතනවා මේ තරඟකාරිය තව ටිකක් මේ තරඟෙන් ඉදිරියට ගියොත් හොඳයි කියලා. ඒක මගේ පර්සනල් අදහස. සුබපතන දුවේ අඩුපාඩු ටික හදාගන්න. මොකද ඔයාලා තමයි මේ බැටල් එක ගන්න ඕනේ මේ ශේස්ත්‍රේ. ඔයාලා තව අවුරුදු 10ක් 15ක් ගියපුවාම ඔයාලගේ ඔය තියෙන අඩුපාඩු අපිට පේන්නෙම නැති වෙයි. අද පෙනුනට. ඊට පස්සේ ඔයාලා තරුවගේ බැබලයි. සුළු දේවල් එනවා. ඒවා ගණන් ගන්න එපා. හැබැයි මම කියන්නේ ඔයාගේ අඩුපාඩුත් හදාගෙන මේ තරඟේ ඉදිරියට යන්න තරඟකරුවක් තව ඉන්නවා. අපි මම නමුත් මගේ පර්සනල් ඔයාට සුබපතනවා ඉදිරියට යන්න. ඔව් ඩැෆ්ටෙල් දුව මම හිතනවා ඔයාට මම ගිය පාරත් මේ පාරත් ඔයාට මම වෝට් කරුවේ නැහැ. මේ තරහවකට නෙවෙයි දුවේ මේ කරන්නේ. මොකද දැන් ආපහු සැරයක් වැරදි හදාගෙන එන්නේ කියලා කියන්නේ මේ තුන්වෙනි වටේ එනකොට තව වැරදි හදා ඉන්න පුළුවන් තැනක නෙවෙයි දුව මේ ඉන්නේ. ඒකින්ද ඔයා හොඳටම තේරුම් අරගන්න ඔයා තෝරගන්න ගීතය මොකද්ද සහ ඔයා පිච් එකට සින්දුව කියන්නේ කොහොමද ඒ කියලා ඒකත් එක්ක අරගෙන ඔයා හරියට තුන්වෙනි වටේට මූණ දෙන්න එන්න දුව ඇවිල්ලිවලා එතකොට මගේ ලකුණු 7ත් ඔයාට හම්බෙයි. කිසිම පෞද්ගලික තරහාවක් නැහැ මෙතන ඔයාට මේ ලකුණු 7 ලබා දීම පිළිබඳව. තව හදා දින කාලයක් නැහැ දුව මේක. දැන් මේ තියෙන ඉස්සරහට තරඟේ මේ ෆයිනල්ස් වලට මෙහෙම ඔන්න මෙහෙම තියෙන්නේ දැන්. එතකොට මේකේ හදා දින කාලයක් නැහැ දුවේ. ඒකින්ද බොහොම ආදරෙන් කියන්නේ
කිසිම මමනාපයක් නැහැ මේ ලකුණු 7 ලබා නොදීම පිළිබඳව මම ඔයාලට ආදරෙයි. මම විශේෂයෙන් මම දූලට උගාක් ආදරෙයි. මම ඔයාලට ඇත්තටම ආදරෙයි. නමුත් මේක තරගයේ හැටියට තරගයේ ස්වභාවය හැටියට මට මේ ලකුණු 7 දෙන්න බැරි හින්දායි මම මේක දුන්නේ නැත්තේ දුවේ. හදන්න වෙලාවක් නැහැ හැදිලා එන්න. ඊළඟ රවුන්ඩ් එකට.